කදුරු මලක් වාගේ සෙනෙ හසට පිපෙන්න කඳුළු බිඳක් වක්වාම පාසැලෙන්න කඳුරු ඇයක බිම්බර වනක්ම වෙන්න දැතුරුවේ හැන්දෑවට එන්න වැරදුනා සින්දුව අයිබෝන් සහෝදර සහෝදරනී වරුනි නෝනවරුනි මහත්තුරුනි අම්මේ තාත්තේ අයියේ මංගේ ලෝකෙටම දෙකක් ගහපු ලංකාවටම එකක් තියෙන වනාන්තරයක තිබිලා මට ඇත්ත වශයෙන්ම කියනවා මෙන්න මේ වගේ කළු පාට සුදු පාට අකුරු තියෙන රුපියල් කෝටියකට වඩා වටිනා හෙල්මට් එකක් හම්බෙලා තිබෙනවා. ඇත්ත වශයෙන්ම මේක ගැන කතා කරනවා නම් අපිට මෙන්න මෙහෙම අල්ලා ගන්නට හැකියාවක් තිබෙනවා. ඇත්ත වශයෙන්ම මේක ගැන තවත් දේවල් ගැන කතා කරනවා නම් මේකට Wi-Fi උනත් කනෙක්ට් කිරීමේ හැකියාවක් තිබෙනවා. තවත් දේවල් තියෙනවා. දැන් මම මෙහෙම කැලේට වෙලා ඉන්නකොට කවුරුයි මට සද්දේ දාගෙන ආවොත් උඹ මොකද කැලේ ගස් කපන්නේ? උඹ මොකද කැලේට වෙලා කරන්නේ ආවොත් මට දීලා දින්න පුළුවන් කරලා ඔලු කට්ට පොඩි වෙන්න. හරිද? ඔලු කට්ට පොඩි වෙන්න දෙන්න හේතුව තමයි සහෝදර සහෝදරියනි මේක නිෂ්පාදනය කරලා තියන්නේ යකඩින් සහ ඇල්මිනියම් කලවම් කරලා. ඒත් එක්ක මේ පැත්ත ගැන කතා කරනවා නම් මෙතෙන්ට මේ ඉස්සරහා මූණ වහ ගැනීමට අපිට යොදාගන්න දෙයක් තිබෙනවා. මේක ඇත්ත වශයෙන්ම කියනවා වීදුරු වලින් තමයි හදලා තියෙන්නේ. මේකෙන් කෙලින්ම කියලා ලැරියොත් හොම්ම එක්කෝ මේකේ බරට මැරෙනවා. එහෙම නැත්නම් මේකේ දෙන වීදුරුව කැඩිලා වීදුරු කටු වලින් එංගපාතම කැපිලා මැරලා යාමේ අවදානමක්ද තිබෙනවා කියලා හොඳින් මතක තබාගත යුතුයි. හායි ප්‍රෙස් මම ඉන්නේ සිංහරාජයේ වගේ විශාල වනාන්තරයක් මැද්දේ. ඇත්ත වශයෙන්ම කියනවා නම් මේ වනාන්තරයට ආවේ මෙන්න මේ පඳුරෙන් මලක් කඩා ගන්නට. ඇත්ත වශයෙන්ම කියනවා නම් මෙන්න මේ මල හරියටම කියනවා නම් ගැටාන්නාසි මලක් වගේ. ඒත් එක්ක මේක කතා කරනවා නම් කොහොම ලස්සන හැඩයක් බලා ගන්නට පුළුවන්. මල් වලට වඩා කොළ තමා බලා ගන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම කියනවා නම් මේකේ කොළත් කොළ පාටයි වනිත් කොළ පාටයි. නමුත් මම රෝස පාට සහ නිල් පාට. ඇත්ත වශයෙන්ම මේකේ කොළ තියෙන්නේ මේකේ කොළ මැල්ලුම් හදලා කනවා කියලා කියනවා. හරිද? මේකට කියන්නේ තෙබු. ඒත් එක්කම මේ මං ආවේ මගේ කෑල්ලට මලක් කඩලා දෙන්න. නමුත් අන්නාසි මලක් වගේ තෙබු මලක් තමයි මේක. මේක ඇත්ත වශයෙන්ම කියනවා නම් මේක පූජා කිරීමේ හැකියාවක්ද තිබෙනවා. ඒත් එක්ක මේක පට්ට පඩ ගඳක් තියෙන්නේ. හරියටම කියනවා නම් බොකක් දාලා පුක හොදලා නැතුවම ගඳ එන්නේ. අන්න ඒ වගේ පඩ ගඳක් එන්නේ. මේක දැන් බිහි කරපන් නහය තියාගෙන ඉන්න බෑ. පට්ටම පට්ට ගඳයි බං. ආදරණීය රසික රසිකාවියනි අම්මේ තාත්තේ නැන්දේ මාමේ පුංචි අම්මේ බාප්පේ. ඉතින් කොහොමද සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා මුලින්ම ප්‍රාර්ථනා කරමින් වීඩියෝ එකට යමු. හරිද? ඕගොල්ලන්ට බලා ගන්නට පුළුවන් මේ මොකක්ද කියලා නම් මේක ඇත්ත වශයෙන්ම කියනවා නම් යකඩ වලින් නිෂ්පාදනය වෙච්ච පොල් පිටක්. හරි මේ පැත්ත ගැන කතා කරනවා මේක එක පැත්තක් දුඹුරු පාටින් පාට කරලා තියෙන අනිත් පැත්ත කොළ පාටින් පාට කරලා තිබෙනවා. ඇත්ත වශයෙන්ම කියනවා නම් මේකේ පොල් කොළ වශයෙන් තිබ්බොත් පොල් කොළ ලක්ෂයකට වඩා තිබෙනවා. ඒත් එක මේ පැත්තට ඇවිල්ලා කතා කරනවා නම් මේක රැඳිලා තියෙන්නේ මොකේද කියලා උඹලටවත් මටවත් ඇත්ත වශයෙන්ම හිතා ගැනීමට තරම් තේරුම් ගන්නට දෙයක් නැත. මේක පුළුවන් නම් නැඳිලා තියන්නේ කොහොමද? කොහෙන්ද පාත්තුනේ? අර ගහෙන්ද? එහෙම නැත්නම් මෙන්න මෙතන තියෙන ගහෙන්ද කියලා හිතලා බලලා කියන්න. මම දැන් කැමරාව අනිත් පැත්ත හරවලා පෙන්නන්නම් උඹලට. බලාම තීරණය කරලා කල්පනා කරලා රසික රසිකාවියනේ බලලා
තීරණයක් දියල්ලා. හායි බ්‍රෝ සුබ අලුත් අවුරුද්දක් වේවා කට්ටියටම. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා හැමෝටම අලුත් අවුරුද්ද සුබම සුබ ජයම ජය වෙන්න කියලා. 2025 ඉවරයි. හතුරෝ මිතුරෝද වේවා. හායි ප්‍රින්ස් මදුරුවන්ට නියම විසඳුවක් විදිහට මෙන්න ගෙනාවා සුපිරිම සුපිරි යන්ත්‍රයක්. ඇත්ත වශයෙන්ම කියනවා නම් මෙතන ගින්දර විශාල වශයෙන් ඇවිලීමේ අවදානමත් මදුරුව වැඩියෙන් පිච්චීමේ හැකියාවක්ද ඔයගොල්ලන්ට දැක බලා ගන්නට පුළුවන්. එතෙක්ම කතා කරනවා නම් මේක ගැන හරියටම කියලා නම් මේක හදලා තියෙන්නේ මඩක් දෙකට කපලා තමා. ඇත්ත වශයෙන්ම මේක ගැන තවත් දේවල් කතා කරනවා විශාල වශයෙන් ගිනි කන්දක් ආකාරයට වගේ මෙන්න මේ වගේ ගින්නක් ඇවිලෙනවා. තවද මේක අල්ලා ගැනීමට මෙන්න මේ වගේ මිටක් අපිට දැක බලා ගන්නට පුළුවන්. මදුරුව එලවන්න පුළුවන්. ඔන්න මොහොම හොල්ලාගෙන යනකට පුළුවන්. ඕනිම නම් අපිට මේ ගින්න තවත් වැඩි කර ගැනීමේ හැකියාවක්ද තිබෙනවා. එහෙනම් බලන්න ගින්න වැඩි කර ගැනීමේ ක්‍රමය මොකක්ද කියලා. මෙන්න මෙහෙමයි ගින්න වැඩි කරගන්නේ. ඔයගොල්ලන්ට පේනවා මෙතන තිබෙනවා රතු පාට පොල් තෙල් කාලා ගල්ලරකු කාලේ කුප්පියකින්. මෙන්න මේ ආකාරයට ගත්තා. ඔන්නම දැක්කේ. එතකොට ගින්න දෙගුණ තෙගුණ වෙලා ඇවිලෙනවා. පේනවනේ? ඔය මදුරුව නෙවෙයි මාව පිච්චෙන් දෙනවා. ඔන්න. කොහොමද?